හැමදෙනාම සාදු නාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาดิยามิสาธุකියන්න හැමෝම සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සම්බුද්දස්ස අට්ඨීනං නගරං කතං මංසලෝහිත ලේපනං යත්ථ ජරාච මච්චෝච මානෝ මක්ඛෝච ඕහිතෝ තී බණහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි, අපි හැමදෙනාම එකට එකතු වෙලා ලස්සන පින්කමක් සිද්ධ කරන්නයි බලාපොරොත්තු. එහෙම නේද? පින්කම ධර්ම දානමය පින්කමක්, බණ ටිකක් අහන්නයි සූදානම්. අද මේ පැමිණි පිරිස කුරුවිට දෙල්ගමුව පදිංචි පිරිසක්. කුරුවිට ඉඳලා තමයි අද මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ පින්කමෙහි අද දායකත්වයන් දරන්නේ සහෝදරයන් තුම්පලක් ප්‍රධාන වශයෙන්. ඒ තමයි අද මෙතන නැතත් තමා අසනීප තත්ත්වයෙන් නැත්තේ නේද? ඒ තමයි විශ්‍රාමික විදුහල්පතිවරයෙක් එම්.ටී. වීරසේන මහත්මයා එක්කෙනෙක්. ඊළඟට එම්.ටී. ජේන්නෝන කවුද? පසුපසින් ඉන්නවා දුව. මේ පැත්තට හැරෙන්න ඕනේ. ඊළඟට එම්.ටී. මල්ලිකා දුව. මේ දරුවෝ තුම්පල. ඒ වගේම මේ පින්කමත් එක්ක එකතු වුණා දරුවන්ගේ දරුවෝ. ඒ අනුව ඉස්සරහින් වාඩි වෙලා ඉන්නවා අපේ ලසන්ත සමිත් පුතණුවන්. ඒ වගේම තුසිතා තිලිනි දුව. මේ දරුවන්ගේ දරුවෝ එකතු වෙලා මේ ලස්සන පින්කමක් අද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මොහොත. මේ පින්කම මේ විදිහට අද සූදානම් වුණේ ඇයි? ඒක ඊටාම වටිනා අරමුණක්. ඒ තමයි මීට වසර 2කට පෙර මියගිය පී සොපියා ආදරණීය අම්මා. මේ අම්මා මේ වැඩිහිටි දරුවන්ගේ අම්මා. ඒ අම්මට පින් දෙන්න පින්කම කරන්නේ. දැන් මේ තිලිනිලා සමිත්ලා මේ පින්කම කරන්නේ තමන්ගේ ආච්චි අම්මට පින් අනුමෝදන් කරන්න. හරි නේද සමිත්? ඊළඟට මේ දරුව තුම්පලගේ ආදරණීය තාත්තා මිය ගිහිල්ලා දීර්ඝ කාලයක් වසර 45ක් වෙනවා. ඒ තමයි එම්.ටී. එමානිස් පියාණන්. එතුමාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද පින්කමේ ප්‍රධාන අරමුණ තමයි අම්මා තාත්තා දෙපළට පින් අනුමෝදන් කිරීම. අපේ ලසන්තලා තමන්ගේ ආච්චිටයි සීයටයි පින් දෙන්න මේ පින්කම සිද්ධ කරනවා. ඊළඟට අපේ සමිත්ගේ උපන්දිනේ නේද? මේ මාසේ එදිලා තිබුණා. ඉතින් ඒ උපන්දිනයට විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කිරීම මේ පින්කමේ තවත් අරමුණක්. ඒ වගේම ජී.කේ. ජයසේන මහත්මයාටත් සෙත්පතල මේ පින්කම සිද්ධ කරනවා. එතුමගේ උපන්දිනේ මේ මාසෙදී යෙදিলা තියෙනවා. ඒ වගේම මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා අම්මා කෙනෙක්, ගුරුමෑණි කෙනෙක්. ඒ තමයි සුදුමැණිකේ විජේසූරිය. හරි නේද? එතුමියට මේ පින්කම තුලදී විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අපේ සමිත්ගේ ආදරණීය තාත්තා නේද? ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. එල්.ඒ. චන්ද්‍රපාල මහත්මයා. එතුමටත් ආශිර්වාද කරනවා. එතුමගේ මියගිය මව්දෙමව්පියන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කම වටා දෙකතු වෙලා ඉන්නවා දරුවන්ගේ දරුවෝ. මෙතන පරම්පරා කීපයක් ඉන්නවා. මේ හැමෝටම සෙත්පතනවා ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම
බණ කියන මටත් ආශිර්වාද කරලා තියෙනවා. බණ අහන්න පැමිණි හැම දිනාටමත් සෙත්පතල තියෙනවා. සමිත් මෙතෙන්ට අපි එකතු කරගන්න ඕනේ. බණ ටික අහන ඔබ මෙන්ම රටෙත් විශාල පිරිසක් ඉන්නවා. ආන්ගේ හැමෝමත් අපි කල්යාණ මිත්‍රත්වයෙන් එකතු කරගන්නවා. ආන් එහෙම එකතු කරගෙන අද බණ කතාව අපි අහමු. එහෙම හොඳයි නේද තිරිනේ? ඔගොල්ලෝ දුර ගෙවාගෙන ආවේ. විශාල වියදමක් කරගෙන. මේව තේරුම් ගන්න ඕන. හරි. ඒ ආව කාර්ය හරියට අපි මෙතනින් කරලා දෙන්න ඕන. ඒක බණ කියන හාමුදුරුවෝ හැටියට මගෙත් කාර්යයක්, ඒ වගේම මේ අපි හැමෝගෙම කාර්යයක්. තේරුණාද? මේ ආවේ නිකන් හිස් අතින් අහපොව් යන්නේ එහෙම නෙවෙයි. නේද? පීරසේකර මහත්මයා. අපි යම් විජේසූරිය මහත්මිය යමක් හරියට ඉගෙනගෙන මෙතනින් බැහැරට යන්න ඕනේ. දැන් සමිත් සතුටු සිතින් එහෙනම් මොකද කරන්න ඕනේ? බණ ටික අහමු. ලස්සන බණ කතාවක් තෝරගෙන තියෙනවා කියලා දෙන්න. ලස්සන බණ කතාවක්. චන්ද්‍රපාල මහත්තයා මම ආරම්භය ගන්නේ පුංචි උපමා කතාවකින්. ඔන්න කල්පනාවෙන් අහගන්නකෝ. මේ උපමා කතාව තියෙන්නේ සංයුක්තක නිකායේ අසුබ සූත්‍රයේ. අසුබයි කියන්නේ ඉතින් සුබ නැහැ කියන එක නේද? අපි බලමු මොකද්ද මේ සුබ නැති කාරණේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි, ලපටි තරුණ ඇසතු නුග පුලිල්ල දිඹුල් මේ ගස් කීපයක නම් කියන. මේවා ලපටි තරුණයි. තෙලිනි. මේවා මොනවද? ලපටි තරුණයි. හොඳ කල්පනාවෙන් මේව තේරුම් ගන්න ඕනේ. මොනවද ගස්? ඇසතු නුග පුලිල්ල දිඹුල්. මේ හැම ගහකටම ආයුධයකින් කෙටුවොත් සමිත් මොනවද වැක්කිරෙන්නේ? කිරි වැగిරෙන. හේතුව තරුණයි ලපටි. මොනවද? මේ ගස්. මේ උපමාව. අපි මේ බණ කතාවට ආරම්භය ගන්න යද. හරි. කෙටේරියකින් ගැහුවොත් මොකද වෙන්නේ? කිරි අන්න බුදුහාමුදුරුවෝ අහනවා කිරි වැగిරෙනවාද? ආන් එතකොට අපේ විජේසූරිය මහත්මිය එතන හිටපු පිරිස සිව්වනක් පිරිස සඳහන් එහෙමයි. බුදුහාමුදුරුවනේ කිරි වැగిරෙනවා. බුදුහාමුදුරුවෝ පෙරලා අහනවා සමිත් ඊට හේතුව මොකක්ද කියලා. ආන් එතකොට සඳහන් කරනවා ඒ ගස්වල කිරි තියෙනවා. අනික තරුණයි ලපටි. එතකොට කෙටේරියෙන් කෙටුව ගමන් මොකද වෙන්නේ? කිරි වැగిරෙනවා. ඔන්න දැන් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. ඊළඟට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මහණෙනි, ආන් ඒ වගේ යමෙක් ගාව රාග ద్వේෂ මෝහ තියෙනවනම් ඒවා ප්‍රහීන කරලා නැත්තම් නැති කරලා නැත්තම් මොකද වෙන්නේ? කිරි වැగిරෙනවා. එහෙම නේද විජේසූරිය මහත්මිය? මොකද වෙන්නේ? රාගය මතු වෙනවා. ද්වේෂය මතු වෙනවා. මෝහය මතු වෙනවා. හරියට මොන වගේද? අර තරුණ ලපටි කිරි සහිත ගස් වගේ. පාර වදින පරක්කුව විතරයි. මොකද වෙන්නේ? ඕන්න පළවෙනි පාඩම. හොඳ කල්පනාවෙන් අහගන්න. ඔන්න බලන්න ඊළඟට. මහණෙනි, වියලුණු කොළහැලුණු දි รา පත්තුණු ඇසතු නුග පුලිල දිඹුල් කිරිගස්. දැන් මේවයි මොනව නැද්ද එහෙනම්? ආසමි ඇයි වයසට ගිහිල්ලා මැරිලා දි รา පත් වෙලා. දැන් අපේ චන්ද්‍රපාල මහත්මයා එබඳු ගහකට ගිහිල්ලා කෙටීරියෙන් ගැහුවා. ඔන්න මට කියන්න ඕනේ චන්ද්‍රපාල මහත්තයා. කිරි වැగిරෙයිද? ඇයි? හේතුව මොකද්ද? වයසට ගිහිල්ලා. පැහැදිලිද මම මේ කියන දේ? තේරුණාද? ඒ ගස් මොකක් වෙලාද? වයසට ගිහිල්ලා. ඒවයි කිරි වැగిරෙන්නේ නැහැ. එහෙනම් ඒ ගස්වල කිරි වැగిරෙන්නේ නැත්තේ ඒවයි මොනව නැද්ද? කිරි නැති නිසා. ඕන්න පාඩම. බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි,
යමෙක් තුල රාග, ద్వේෂ, මෝහ මේවා නැත්තම් ආන්න මේ බණ කතාවේ තියෙනවා. මොකද්ද? ඇසින් රූප දැක්කට, කනට ශබ්ද ඇහුණට, අනිත් ඉන්ද්‍රියන් වලට නේද? නහය, දිව, ශරීරය මේවට දැනුණට එයා මොකද්ද? කලබල නැහැ. එහෙනම් කලබල කොහොම වුණාමද? රාග, ద్వේෂ, මෝහ තියෙනකොටයි. නැති තැන සමෙත් කලබල නැහැ. දැන් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? රාග, ద్వේෂ, මෝහ වලින් යුක්ත කෙනෙක් විදිහටද කටයුතු කරන්න උත්සාහ ගන්න ඕනේ. මේවා ප්‍රහීන කරපු කෙනෙක් වෙන්නද උත්සාහවන්ත වෙන්න ඕනේ. මේවා ප්‍රහීන කරපු කෙනෙක් නැති කෙනෙක් වෙන්න තමයි අපි මොකක් කරන්න ඕනේ? උත්සාහවන්ත වෙන්න ඕනේ. එන්න චන්ද්‍රපාල මහත්තයා හාමුදුරුවෝ උපමාවෙන් ගත්තේ අද බණ කතාවට ආරම්භය මේ ගත්තේ. හොඳේ සමේ. දැන් අපි බලන්න ඕනි රාග, ద్వේෂ, මෝහවල හැටි සහ මේවා ප්‍රහීන කරපු කෙනාගේ ස්වභාවය. මේ දෙපැත්තම අපි ඉගෙන ගන්න එපා. එහෙම නේද සමේ? එහෙනම් අපි ඒ ගැන සඳහන් ගාථාවක් මාතෘකාවට ගත්තා. මේ පාඩම් දෙකම අපිට මේක උගන්වනවා. අපි බලමු මේ ගාථාවත් එක්ක මේ කාරණා ටික එන. අට්ඨීනං නගරං කතං මන්ස ලෝහිත ලේපනං යත්ත ජරාච මච්චෝච මානෝ මක්කෝච ඕහිතෝ. ඔය පාලි. අපි පාලි දන්නේ නේද? මල්ලිකා මහත්මිය. අපි බලමු ඕකේ අදහස. ඔන්න බලන්න අදහස. යම් තැනක ජරාව. මොකද්ද මේ ජරාව කියලා කියන්නේ? ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? අන්න හරි වයසට යන. එහෙනම් උපන් සෑම සත්වයක්ම සමිත් මොකද වෙන්නේ? ජරාවටපත් වෙනවා. වයසට යනවා. පැහැදිලිද මම මේ කියන දේ? එහෙනම් ඔන්න මේකේ සඳහන් කරන යම් තැනක ජරාවද ඊළඟට මරණයද. ජරාවටපත් වෙන සෑම කෙනෙක්ම ඊළඟට මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. හරි. එහෙනම් අපි කාටත් පොදු ධර්මතා දෙකක් තමයි මල්ලිකාම්මේ මතක් කරේ බුදුහාමුදුරුවෝ නේද? මොකද්ද? උපන් සෑම සත්වයක්ම ජරාවටපත් වීම වෙනවා. ඊළඟට උපන් සෑම සත්වයක්ම මොකක් වෙනවද? මරණයටපත් වෙනවා. ඊළඟට ජරාවටපත් වෙන කෙනා මරණයටපත් වෙන කෙනාගේ තියනවද මොකද්ද? මානය. මොකක් කියලාද කියන්නේ? මානය කියලා කියන්නේ මොකක්ද? මොකද්ද විජේසූරිය මහත්මිය? මානෙ මැනීම. මානය කියලා කියන්නේ මොකද්ද? මැනීම. මැනීම් ආකාර තුනක් බණ පොතේ සඳහන් වෙනවා. මොනවද ඒ ආකාර තුන? සෙය්‍ය මාන, හීන මාන සහ සදිස මාන. සදිස මාන. සෙය්‍ය මාන කිව්වේ මං තමයි ඔක්කොම දන්නේ මට ඉහලින් කෙනෙක් නෑ කියන මැනීම. නේද? හීන මාන කියලා කියන්නේ ඕක එහෙම් පිටින් අනිත් පැත්ත අනික් අයව මොකක් කරනවද? පහත් කොට තැකීම. සදිස මාන කියලා කියන්නේ මොකද්ද? සමාන කරන. එයයි මායි මොකද්ද? සමාන. ඒතර ඔන්න දැන් කාරණා තුනක් කිව්ව සමේ. පළවෙනි කාරණේ මොකද්ද? ජරාවටපත් වීම. දෙවෙනි කාරණේ මොකද්ද? මරණයටපත් වීම. තුන්වෙනි කාරණේ මොකද්ද? මානය. මම පස්සේ ඔක්කොම ගලපලා කියලා දෙනවා. කාරණා කීයද දැන්? 3යි. මානය. හතරවෙනි කාරණේ විදිහට සඳහන් කරනවා මේ ගාථාවේ මකු බව. මොකද්ද මේ මකු බව කියලා කියන්නේ? අපි ඔකට තව වචනයක් දාලා කියනවා නේද? මොකක්ද? මොකක් කියලාද කියන්නේ චන්ද්‍රපාල මහත්තයා? ಗುಣ මකුව කියලා කියනවා. එහෙනම් මකු බව කියලා කිව්වේ මොකක්ද? කළ උදව්ව මොකක් කරන කෙනාද? අමතක කරන කෙනාට කියනවා කවුරු කියලාද?
මකුව. ಗುಣ මකුවා කියලා කියන්නේ එහාට තමයි. එහෙනම් හතරවෙනි කාරණේ මොකක්ද? මකු බව. මකු බවද. තැම්පත් කරන ලදද ආන්න එයා අවබෝධ කරගෙන නැහැ. තේරුම්ගෙන නැහැ. මොකද්ද? ඔන්න දැන් ලස්සන පාඩමකට එන්නේ මේ ශරීරය ජරාවටපත් වෙනවා කියන එක එයා තේරුම් අරගෙන නැහැ. ඊළඟට අපි මැරෙනවා කියන එක එයා තේරුම් අරගෙන නැහැ. කාරණා කීයද? දෙකයි. ඊළඟට එයා තුල තියෙනවා මොකද්ද? මානය තියෙනවා. ඊළඟට මොකද්ද? මකු බව තියෙනවා. ඒ කියන්නේ කළ උදව් මතකත් නැහැ. කළ උපකාර මතකත් නැහැ. මේවා තැම්පත්ව තියෙනවා කාගේ ළඟද? දැන් මොකද කියන්නේ මල්ලිකා අම්මා දෙල්ගමුවේ? දැන් තියනවද ඔය? තේරුම් අරගෙන කටයුතු කරනවා. දැන් මේ අපෙන් ප්‍රශ්න කරගන්න ඕන. නැතු නිකාම් මෙතන ඉඳගෙන අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේවා අපෙන් මොකද කරන්න ඕනේ? ප්‍රශ්න කරගන්න ඕනේ. ආන්න ඕනේ අපි. තේරුණාද කියන්නේ? එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. අපි ජරාවටපත් වෙනවා නේද මල්ලිකාම්මේ? මේක දැනගෙන අපි මොකද කරන්න ඕනේ? ජීවත් වෙන්න ඕනේ. අපිත් මොකක් වෙනවද? මරණයටපත්. එහෙනම් වයසට යනවා, ජරාවටපත් වෙනවා, මැරෙන මිනිස්සු කියන එක දැනගෙන අපෙන් අයින් කරන්නලු මොකද්ද? මානය, ඊළඟට ගුණමකු බව. මේවා මේ හිතේ තියාගෙන තැම්පත් කරගෙන කටයුතු කරන්න මොකද්ද? එපාලු. එහෙම යම් කෙනෙක් තැම්පත් කරගෙන කටයුතු කරයිද? ඔන්න මේ සමිත් ලස්සන පාඩමක්. මොකද්ද? මස් හා ලේ ගල්වන ලද ඇටවලින් කරන ලද නුවරක් වගේ දුවේ සිරුර. හරිද? මස් හා ලේ ගල්වන ලද අස්තීන්ගෙන් කරවන ලද මොකක් වගේද? නුවරක් වගේ. හරි ලස්සන පාඩමක් මේ කියලා දෙන්නේ මේ ගාථාව ඇස්සේ. දැන් ඔය මස් හා ලේ නහර වලින් ඇට වලින් සකසන ලද සිරුරක් කාටද තියෙන්නේ? අපිට තියෙනවා. මේ අපි හැමෝටම තියෙනවා නේද? හොඳ කල්පනාවෙන් තේරුම් ගන්න. අපි හැමෝටම තියෙනවා. ආන්ගේ සිරුර මොකක් වෙනවද එහෙනම්? ජරාවට පත් වෙනවා. මරණයට පත් වෙනවා. හැබැයි මේක තේරුම් නොගත්තු කෙනා එකතු කරනවා මොනවද? මානය එකතු කරනවා. ගුණමකුකම් එකතු කරනවා. මේ නගරය ඇස්සේ තියෙනවලු. දැන් මොකද කියන්නේ කුරුවිට? තියෙනවද මේවා? දැන් මොකද කරන්නේ ඉතින්? මේ නගරෙන් අපි යෝ මොකක් කරන්න ඕනේද? බැහැර කරන්න ඕනේ. ඇයි සමිත්? මේවයින් පිරෙන්න මේ නුවර අපිට කොහේ යන්න වෙනවද? ආන්න ඒකයි නගරයක නැති දෙයක් නෑ වගේ අපිටත් සංසාරේ ආය මොකද වෙන්නේ? ඉපදෙමින් මැරෙමින් යන්න වෙනවා. දැන් ඔය ගාථාවේ අදහස අර අපි ඉගෙනගත්තු මුල උපමාවත් එක්ක ගලපගමු. මොකද්ද? ඇසතු නුග දිඹුල් මේ ගස්වලට කෙටේරියෙන් කෙටුව ගමන් මොකද වෙනවා කිව්වේ? ආන්න දැන් එහෙනම් මේ නුවර මේ නගරේ තියෙනවා මොනවද තියෙන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, iriසියාව, කුහකකම් තියෙනවා. තියෙනකොට මොකද වෙන්නේ? කෙටේරි පාර වදිනකොට මොකක් වෙනවද? දැන් මේවා අයින් කරපු කෙනාට මල්ලිකාම්මේ අර වියලි ගහ නේද? මැරිච්ච ගහ ඒත් ඇසතුම තමයි. හැබැයි මොකද්ද? කිරි වැගිරීමක් නැහැ. කිරි වැගිරීමක් නැහැ. එහෙනම් දැන් මේ කිරි වැගිරි සසරේ යන තැනටද අපි වැඩ කරගන්න ඕනේ සසර නිමා කරගන්න තැනට. ඒතකොට සසර නිමා කරගන්න තැනට වැඩ කරගන්න නම් අර කෙලෙස් අපෙන් මොකක් වෙන්න ඕනේද? බැහැර වෙන්න ඕනේ, අයින් වෙන්න ඕනේ. කවුද ඒ සඳහා උත්සාහවන්ත වෙන්න ඕනේ? තමන් උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් තේරුණාද සමිත් ඔතෙන්ට එනකන් කාරණේ? දැන් ඔන්න බණ කතාවේ එක පියවරක් ඉවරයි උතන.
පැය භාගයක් ගෙවිලා ගියා. පොඩි වෙලාවයි තියෙන්නේ. තේරුණා? මේ බණ අහනවා කියන්නේ ගොඩාක් අහලා ටිකක් හිතන එක නෙමෙයි. ටිකක් අහලා දැන් මොකක්ද? ගොඩක් මේවත් එක්ක හිතන්න ඕනේ. හිතන්න ඕනේ. ඊළඟට හාමුදුරුවෝ ඔතනින් එනවා. මම ওই ගාථාවේ අදහස තව චුට්ටක් ආයේ පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට පොඩි කතාවකට. ඒ කතාව අපේ චන්ද්‍රපාල මහත්තයා මේ ගාථාවට සම්බන්ධ කතාව. නිදාන කතාව. අපි බලමු මේ කතාව පොඩ්ඩක්. කිඹුල්වත් නුවර හිටියා දේවියක්. එයාගේ නම සඳහන් වෙනවා රූපනන්දා. රූපනන්ද. හැබැයි එහෙම කිව්වාට අපි දන්නේ අපි දන්න නමකුත් තියෙනවා යාට තියෙන. ඒ නම තමයි ජනපද කල්යාණ. දැන් දන්නව නේද? අර සින්දුවේ තියෙන්නේ නේද? මා පෙම් කළ ජනපද කල්යාණිට හිමියනි මට කළ නොහැක නේද? එතකොට මේ ජනපද කල්යාණී කියලා කියන නම පසුකාලීනව වෙනස් වෙලා එනවා මල්ලිකාම්මේ මොකක් කියලාද? රූපනන්දා. ඒක පසුකාලීනව හැදිච්ච නම. අපි දන්න නම තමයි මොකද්ද? ජනපද කල්යාණි. ඉතින් මේ ජනපද කල්යාණි එතකොට පෙළපතින් බුදුහාමුදුරුවන්ගේ ඥාති. මේ නන්ද කුමාරයා විවාහ කරගත්ත කෙනානේ. මේ අය පිට අය ඥාති. හැබැයි මේ ජනපද කල්යාණි ගේ තිවිච්ච ලොකු දුර්වලතාවයක් තමයි අධික මොකද්ද? මානෙන් යුක්තයි. ඊළඟට අර කය ජරාවට පත් වෙනවා කියන එක ඇය කල්පනා කළේ නැහැ. මාත් මැරෙනවා කියන එක ඇය කල්පනා කළේ නැහැ. ඒ වගේම ඇයගේ තිබුණ අර මකු බවත්. මොකක්ද? ගුණ මකු බව. මේවා තිබුණා. කාගේද තිබුණේ? මේ රූප ජනපද කල්යාණිකේ තිබුණා. හැබැයි කල් යන්න ඇයට මේවා වැටහෙන්න ගත්ත මල්ලිකාම්මේ. ඕවා ගොඩක් අයට තේරෙනකොට ටිකක් කල් ගිහිල්ලා ප්‍රමාද වැඩි. තේරුණාද මේ අපේ කවුද තිලිනි? මේවා තේරෙනකොට ප්‍රමාද වැඩි. ඉතින් හැබැයි ඇයටත් කාලයාගේ ඇවෑමෙන් මේවා ටික ටික මොකද්ද අවබෝධ වෙන්න ගත්තා. ඒකට හේතු තිබුණා. හේතු තමයි එකක් රජසැප හැර ගිහිල්ලා සිදුහත් කුමරු පැවිදි වුණා බුදු වුණා. ඊළඟට මේ සැප සම්පත් අතහැරලා ගිහිල්ලා මහා ප්‍රජාපති ගෝතමියත් පැවිදි වුණා රහත් වුණා. රාහුල කුමාරයා නන්ද කුමාරයා මේ විදිහට ගත්තාම සිය පවුලේ හැමෝමත් මොකක්ද? පැවිදිව සසර ගමන මොකක් කරගත්තද? නිමා කරගත්තා. ඊළඟට ඇය දැක්ක මේකේ අනිත් පැත්ත. මොකක්ද? දේවදත්ත සුප්‍රබුද්ධ වැනි ඒත් ඥාති පරපුරේ අය පෞකාරකම් කරගෙන කොතෙන්ට මග හදාගත්තද? අපාගත වෙන තැනට මගත් හදා ගත්තා. දැන් මේ දෙපැත්තම ඇය දකිනවා. ඇය තනි වෙනවා. කවුද? රූපනන්ද තනි වෙනවා. ඇයි යන්නේ? අනිත් ඔක්කොම මොකක් වෙලාද? පැවිදි වෙලා තිලින් රහත් වෙලා. පැහැදිලිද කාරණේ? ඇය කල්පනා කරනවා මං විතරක් ගිහිව ඉඳලා මොකක් කරන්නද දැන්? මාත් ගිහිල්ලා මොකද වෙන්න ඕනේ? මහාන වෙන්න ඕනේ නේද? මාත් ගිහිල්ලා මහාන වෙන්න ඕනි කියලා භික්ෂුණීන් වහන්සේලා පැවිදි වෙන ආරාමෙට ගිහිල්ලා එයත් මොකද්ද කළේ? මෙහෙණියක් විදිහට පැවිදි වුණා. හැබැයි චන්ද්‍රපාල මහත්තයෝ පැවිදි වුණාට දැන් ඇයගේ රුව මොකද්ද? ලස්සනයි. රූපෙන් ලස්සනයි. එතකොට මානෙ වැඩි. ඇයි? සාක්‍යනේ.
ශාක්‍ය වංශිකයෝනේ මේගොල්ලෝ. නේද? එතකොට බුදුහාමුදුරුවන්ගේ ඥාති. ඥාති අපි. එතකොට අධික මොකක් තිබුණාද? මාන්නයක් තිබුණා. දැන් මම ප්‍රශ්නයක් අහන්නම් මල්ලිකා මහත්මියගේ. පැවිදි වෙලා පුළුවන් දෝව කරන්න? බෑ. පැවිදි වෙලා ඕව කරන්න බෑ. ඔය මාන්නේ පැත්තකට දාන්න වෙනවා. ಗುಣමකුකම් පැත්තකට. තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ කයත් ජරාවටපත් වෙනවා. නේද? මමත් මැරෙනවා. හැබැයි මේ කාරණා දෙකට එකඟ වෙන්න සූදානම් නැහැ. කවුද? රූපනන්දා. මේ බණ කතාවේ තියෙනවා. රූපනන්දා දැන් මෙහෙම කටයුතු කරගෙන ගියා මාන වෙලා. යන්නේ. බණ අහන්න එහෙම යන්නේ. ඇයි? මාන්නේ. ඔහොම හිටිය තව එක්කෙනෙක්. කවුද? ඒ බිම්බිසාර රජුරුවන්ගේ බිසව. මේ බණ කතාව ඔයගොල්ලෝ අහලා ඉතින් තමයි කේම. කේමත් ගියේ නෑනේ තිලිනි බණහන්. මතකයි නේද කතාව? ගියේ නෑ. අන්තිමට බිම්බිසාර රජුරු උපක්‍රමශීලීවනේ ඇයුවේ බුදුහාමුදුරුවෝ ළඟට. ඒකේ කතාව බහලා ඇති. ඒ කතාවට සමානයි මේ කතාවත්. වෙනසකට තියෙන්නේ ඇයම හිතිලා මහාන වෙනවා. අරය නම් රජුරුව උපක්‍රමශීලීව යවුවා කේම. නේද? හැබැයි යන්නේ බණහන්. ඉතින් මේ කාලේ ගෙවිලා ගිය දවසක් හිතුණ බණහන්. හොඳයි. බණහන්න ගියා සමිත් ගියාට බුදුහාමුදුරුවන්ට නොපෙනි ඈත ඉඳලා තමයි මොකක් කළේද? ආන්න මේ රූපනන්දලගේ හැටි. රූපෙන් මොකක්ද? මත් වෙලා. දැන් මේවට හේතුත් තියෙනවා. ඇයට බුදුහාමුදුරුවෝ කෙරෙහි තරහකුත් ඇති. ඇයි? අන්න හරි. මොකද්ද? නේද? ගෙට ගෙවිදීම රාජාභිෂේකයේ විවාහය මේ ඔක්කොම දවසේ නන්ද කුමාරයව මොකක් කළාද? මහාන කළානේ, පැවිදි කළානේ. නේද? හැබැයි ඉතින් නන්දහාමුදුරුවෝ රහත් වුණා. සසර නිමා කරගන්න මග හදාගත්තා. දැන් ඇයත් හරිනම් යොමු වෙන්න ඕනි කොහොමද? එතෙන්. හැබැයි ඇයට ඒක එකපාරට තේරුනේ නැහැ. ඒකි ලැජ්ජයි. ලොකු කමක් තිබුණා. අපේ සමහර මිනිස්සු එහෙම ඉන්නවනේ නේද? යමක් කමක් තියෙනකොට නේද? බණ අහන්නේ නැහැ, ඉස්සරහට එන්නේ නැහැ. ඒවා අපිට හොඳ නැහැ. එහෙම ඉන්නවා. දැන් ඔය ඔබලා ජීවත් වෙන ගම්පියස් වල වුණත් එහෙමයි ඇති තිලිනේ. ඒගොල්ලෝ අර පිනට දහමට ඒ කියන්නේ බණ කතාව අහන්න උනත් එතන වාඩි වෙන එක බුද්ධ පූජාව තියන්න එතන වාඩි වෙන එක ඒක නිකන් හරි මොකක් විදිහටද? එහෙම මිනිස්සු ඉන්නවා අපි අතර. එහෙමයි ඉන්නවා. අපේ පැතිවලත් ඉන්නවා එහෙමයි. ආන්න එහෙම තමයි හිතුවේ. කවුද? රූප නන්දත් මේ ආශ්‍රේ තියෙන්නේ මොකක්ද අධික? මාන්නේ. මේව හොඳ දේවල් නෙවෙයි. ඕන්න බුදුරජාණන් වහන්සේ ඇයගේ හිතේ මේ තියෙන සංකල්ප දැක්කා. මේ ඇතුලේ වැඩ කරන සංකල්ප දැක්කා. දැකලා බුදුහාරවන්ට හංගන්න බෑ. දැන් මේ හොරෙන් අහන්නේ බන්. හැංගිලා අහන්නේ බන්. ඈතින් ඉඳගෙන බන අහන්නේ. හංගන්න බෑ. බුදුහාරෝ මේ ඔක්කොම දකිනවා. දැක්ක බුදුරජාණන් වහන්සේ මොකද කළේ? සසරේ පිනැතියක් පින් කරපු කාන්තාවක් කියලා දැන බුදුනුවණින් දැක ඇයටත් මේ දහම් මඟ යථාර්ථය පෙන්වා දිය යුතුයි කියා දිය යුතුයි කියන හැඟීමෙන් ඇයව වෙනස් කරන්න අපූර්ව ක්‍රමයක් යෙදුවා. මේක බණ කියලා වෙනස් කරන්න බෑ මල්ලිකා. එහෙම වෙනස් කරන්න බෑ. මේක Tamanටම මොකක් වෙන්න ඕනේද? අවබෝධ වෙන්න එපා. තේරුම් ගන්න අරින්න ඕන. නේද? අන්න ඒක තමයි මේ බුදුදහමේ තියෙන සිතීමේ නිදහස. සිතීමේ නිදහස බලකලේ නෑ. ඇයටම මේක මොකක් වෙන්න ඇරියද? අවබෝධ වෙන්න ඇරියා. ඇයටම අවබෝධ වෙන්න පසුබිම බුදුහාමුදුරුවෝ සකස් කළා. අන්න එහෙමයි පාඩම ඉගෙනුවේ. හරි විද්‍යානුකූල. කොහොමද සමිත් එතකොට ඒක අවබෝධ වෙන්න ඇරියේ? ඔන්න බලන්න පාඩම ඉගෙනුවේ හැටි. මොකද්ද කළේ? බණ කියන බුදුරජාණන් වහන්සේට පවන් සලන 12 හැවිරිදි කතක් මැව්වා. දැන් ඒක ඕගොල්ලන්ට පේන්නේ නැහැ බණ අහගෙන ඉන්න.
තේරුණාද තිලිනි? අනිත් අයට පේන්නේ කාටද පේන්නේ? අර හැංගිලා හොරෙන් බන අහගෙන ඉන්න කාටද? වයස අවුරුදු 16යි මේක සඳහන් වෙනවා මේ මුතු මැණික් අබරණින් හැඳි පැලඳි රුවකින් යුක්ත ලස්සන කාන්තාවක් මොකද්ද දැන් පේනවා කාටද පේන්නේ? රූපනන්දාට පේනවා. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. අපි ඒක තිලිනි ලයින් අහලා බලමු නේද? තිලිනි. ලස්සන කෙනෙක් දැක්කම මොකද කරන්නේ? ලස්සනයි කියනවා. ඒ ඔයා. එහෙමද? නෑ තිලිනි. නෑ අම්මේ. ඉරිසියා කරනව නෙමෙයි. ලස්සන කෙනෙක් දැක්කහම කරන දේ තමයි මැන බලන එක. එයාගේ කොණ්ඩේද ලස්සන මගේ කොණ්ඩේද? එයාද සුදු මමද සුදු? නේද? එයාගේ මූණද ලස්සන මගේ මූණද ලස්සන? එහෙම නැද්ද තිලි? එයා ඇඳන් ඉන්න ඇඳුමද ලස්සන මං ඇඳන් ඉන්න ඇඳුමද ලස්සන? දැන් ඔන්න බලන්න සමිත් මේ ලස්සන පාඩමක් මේ. දැන් රූපනන්දාට පේන්න මවපු කාන්තාව හරියට දිව්‍යාංගනාවක් වගේ. ජයසූරිය අම්මේ රූපනන්ද ළඟින්වත් තියන්න බෑ. ළඟින්වත් තියන්න බෑ. ඔන්න බලන්න පාඩම. හරි. දැන් ඇය බැලුවා, ඇය බලන් ඉන්නවා. ඇයට දැන් බන නෙමෙයි පේන්නේ. රූපනන්ද බන අහන්නේ. රූපනන්දට මේ බන තේරෙන්නේ නැහැ. දැන් ඇය බලන් ඉන්නේ මොකක් දිහාද? රූපකාය දිහා. බුදුහාමුදුරුවන්ට පවංසලන කවුරු දිහාද? කාන්තාව දිහා. ඔන්න බලන්න සමිත් බණ කියලා කෙනෙකුට ධර්මය අවබෝධ කරලා දෙනකොට තව කෙනෙකුට රූපයක් මවල ධර්මය මොකක් කරනවද? අවබෝධ කරලා දෙනවා. මේ එකම කාර්යය මහා පිරිසක් ඉස්සරහ වෙන හැටි. දැන් ඇය මැන බලනවා. මගේ කොණ්ඩේද ලස්සන එයාද? මමද සුදු එයාද සුදු? තිලිනි මේවා ඒ විදිහට මැන ඉන්න රූපනන්ද මැන ඉද්දී බුදුහාමුදුරුවෝ අර දිව්‍යාංගනාවක් බඳු මවපු කය ටිකින් ටික මොකක් කරන්න ගත්තද? වෙනස් කරන්න ගත්තා. තේරුණාද? වෙනස් වෙනවා. දැන් අර අපි ඉගෙන ගත්තු බණ කතාව මොකද්ද? අර ලස්සන කය මොකද උනේ? ටික ජරාවටපත් වෙනවා. කෙස් ටික ඉදෙනවා, ඇස් දෙක වඳ වෙනවා, දත් ටික වැටෙනවා, මරලි වැටෙනවා, අර පැහැය නැති වෙනවා. දැන් රූපනන්ද මේ දිහා මොකක් කරනවද දැන්? ඒකයි මං කිව්වේ යා බණ අහනව නෙමෙයි. යා බලන් ඉන්නේ මොකක් දිහාද? බලන්න යාට කියපු බණ කතාව. දැක්කද? ඇය කල්පනා කළා දෙයියනේ. අරතරන් ලස්සන රූපකායත් මොකද උනේ එහෙනම්? ජරාවට පත් වුණා. ඒ තරම් ලස්සන රූපකායත් ඒ විදිහට ජරාවට පත් වෙනවා නම් අපොයි මේ මගේ කය මොකක්ද? දැන් තේරෙනවද? එතකොට තිලිනි අර කය එතකොට මොකද්ද? මේකේ සඳහන් වෙනවා. කඩාගෙන වැහැල්ලා මොකද්ද? ඇටකටු ගොඩක් බවටම පත් වුණා. එතකොට දැන් මේ බනට කියන්න ඕනි කාරණේ මොකද්ද? මවලා පෙන්නවා. මේකේ තියෙන විද්‍යාත්මක පැත්ත තමයි. දැන් මේක කටින් කොච්චර කිව්වත් මේක අනිත්‍යයි කිව්වට මේක රූපනන්දගේ ඔළුවට යන්නේ නෑ. ඒක ක්‍රියාවෙන් මොකද්ද? මවලා පෙන්නවා. හරි ලස්සනයි නේද සිදුවේ කාරණේ. පැහැදිලිද කියන දේ? ඇය තේරුම් ගත්තා මොකද්ද? මගේ කයත් ජරාවටපත් වෙනවා. මමත් මරණයටපත් වෙනවා. ඔන්න මහත්තයෝ ඔය දෙක තේරුම් නොගෙන තමයි ඇය මොකද්ද? මානෙන් උදම් වෙලා හිටියේ. ඒකනේ ළඟට ගියේ නැත්තේ බණ අහන්න. ඒකනේ හැංගිලා බණ ඇහුවේ. තේරුණාද? ඒකනේ ඈත ඉඳලා බණ ඇහුවේ. හරි. එතකොට ඊළඟට
මේක තේරුම් නොගත්ත නිසා තමයි ඇය මේ කාරණා දෙකෙන් එකක් මානය අනිත් එක මොකද්ද? ගුණ මකු බව. මේ වටිනා අවස්ථාව Tamanට තියෙද්දිත් මේවා නොතේරුම්ගෙන මොකක් කළේ? කටයුතු ආන්න ගාථාවේ සඳහන් වෙනවා මේවා තේරුම් නොගත් සිරුර හරියට මොකක් වගේද? මස්ලී ගල්වන ලද ඇටවලින් කරපු නුවරක් වගේ. දැන් කල්පනා කර බැලීම ඔබට බාරයි. දැන් මේක තේරුම් නොගත්ත සිරුරු නම් මෙතන තියෙන්නේ මල්ලිකා මහත්මිය මේවත් හරියට මොන වගේද එහෙනම්? මසුත් තියෙනවා, ලේත් තියෙනවා, ඇටක් තියෙනවා මේවයින් කරපු මොකක් වගේද? ආන්න නගරයක් වගේ. ඇයි අම්මේ නගරයක් කිව්වේ? නගරයක නැති දෙයක් නෑ. ඒ වගේම මේකෙත් මොකද්ද? නැති දෙයක් නෑ. මොනවද නැති දෙයක් කිව්වේ? අධික මාන්නෙන් යුක්තයි, ද්වේෂයෙන් යුක්තයි, රාගෙන් යුක්තයි. මේවට කියන පොදු නම තමයි කෙලෙස්. කෙලෙස් වලින් යුක්තයි. අපැහැදිලිද මේ කාරණේ? දැන් එහෙනම් මේ නගරේ මෙහෙම්මම තියෙන්න ඇරලා මරණයටපත් වුනොත් සමිත් අපිත් මොකද වෙන්නේ? සසරට වැටෙනවා. ආය ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා කොහේ යන්න වෙනවද එහෙනම්? සසරය. එහෙනම් මේ නගරේ තියෙන කුණු අපි මොකද කරගන්න ඕනේ මහත්තයෝ? සුද්ධ කරගන්න ඕනේ. එහෙනම් කුණු සුද්ධ කරගන්න කවුද කරගන්න ඕනේ? ඒක මේ මට බෑ ඔබටත් බෑ මගේ කුණු සුද්ධ කරන්න. ඒක මම කළ යුත්තක්. ඔබේ කුණු මොකද්ද? ඔබ සුද්ධ කළ යුත්තක්. එතකොට දැන් ඒ කුණු වලින් තමයි අර රූපටත් අර රූපනන්දටත් අර හානිය උනේ. අර හානිය උනේ. දෙකද කුණු වල හැටි. එයා තේරුම් ගත්තේ නෑ. මොකද්ද? මේ කය ජරාවටපත් වෙනවා. නේද? මමත් මොකක් වෙනවද? මැරෙනවා. එහෙනම් මගේ මේ මාන්නය කියන එක තේරුමක් නැහැ නේද? මේකත් මේ ඇට කටු වලින් හදපු මොකක් වගේද? නගරයක් වගේ. දැන් අපි ඕක තව චුට්ටක් ඉස්සරහට පැහැදිලි කරගමු. ජරාවටපත් වෙනවා කියන්නේ දි รา යනවා කියන එකයි. වයසට යනවා නේද? දැන් මෙතන ඉන්නත් ගොඩාක් අය ගත්තාම දැනටත් නේද? අපි නේද? වාඩි වුණා නැගිටින්න බෑ නේද ජයසූරියා? නැගිට්ටන් වාඩි වෙන්න බෑ. හරි අමාරුයි. ඇයි? ඒක තමයි මේ කයේ ස්වභාවය. දැන් මේ අම්මලා බොහොම ක්‍රියාකාරීව වැඩ කරගෙන හිටපු අය. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔය ධර්මතාවයේ මේ බණ කියන මම ඇතුළු අපි හැමෝටම පොදුයි. ඒක තමයි මොකද්ද? ජරාවටපත් වීම. ඊළඟට මච්චු මරණය අපි ළඟට එනවා මොකද්ද? මේ කයේ බිඳීමෙන් සිද්ධ වෙනවා මොකද්ද? මරණය වළක්වන්න බෑ. නවත්තන්න බෑ. එහෙනම් අපි අයින් කරන්න ඕනේ මොකද්ද? මානය නේද? අහකට දාන්න ඕනේ ඔය ಗುಣ මකු කම්. අර මේකේ සඳහන් කළානේ නගරම් කියලා. හරියට නගරයක් වගේ කියලා. ඉතින් මේ බණ කතාවේ ඔක පැහැදිලි කරලා තියෙනවා. නුවරක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හතරැස් ගෙයක් වගේ එකක් නේද? නගරයක් කියලා අපි කියන්නේ. ඒ කාලේ ඔය අනුරාධපුරේ එහෙම ගියාම ඒ වාදටත් දකින්න පුළුවන්. පොළොන්නරුවට ගියාම දකින්න පුළුවන් නේද? බැමි ප්‍රාකාර විදි කරලා ඒ නගරේ සීමා දාලා තියෙනවා. ආන්න එහෙම එකක් තමයි මොකද්ද මේ ශරීරය. මේක තව පැහැදිලි කරනවා. මේකෙත් තියනවලු මොනවද? ලී හිඳුවා වැලි වලින් මැටි තබා එක එක නිර්මාණ මොකක් කරලා තියෙනවද? හදලා තියෙනවා. ඒ වගේම මොකද්ද? කොටු ගියා. මේකේ මොනවද? මේ නගරයේ ඇස්සේ තියෙනවා. මොකද්ද? මරණය තියෙනවා, ජරාවටපත් වෙන එක තියෙනවා, විනාශයටපත් වෙන එක තියෙනවා, මානය තියෙනවා, ಗುಣමකු කන් තියෙනවා. කොහෙද තියෙන්නේ? මේ නගරේ ඇතුලේ. ආන්න ඊළඟට පෙන්නලා දෙනවා මේ නගරේ මේවා පවත්වගෙන යන්නේ අර මැටි තියලා ගල් තියලා කණු තියලා හදපු මොනවද? ඇට කැපලි 300ක් විතර තියෙනවා. අස්ති කොටස් හදපු මැටි තියලා නේද? ගල් තියලා හදපු කෑලි කීයද?
300ක් විතර මේකේ තියෙනවා. ඒක ගැට ගහපු ලනුත් තියනවලු නහරවැල් 900ක් විතර. 900ක් පමණ නහරවැල් වලින් මේවා මොකක් කළාද? ආන්න එහෙම හදපු නගරයක් තමයි කාටද එතකොට මේ තියෙන්නේ. ඔය අද කුරුවිට ඉඳලා ඇවිල්ලා තියෙන්නේ ඒ නගර ටික. මනහන්. දැන් එහෙම හිතන්න. මමත් මොකද්ද? නගරේ වගේ. මමත් නගරේ වගේ. එතකොට දැන් රූපනන්දාටත් ඒ නගරේ තිබුණද නැද්ද? තිබුණා. නේද? එතකොට මේ නුවර ස්වභාවය තමයි අර හාමුදුරුවෝ මුලදිම කිව්වේ කෙටේරි පාර වදිනකොට මොකක් වෙනවද? ලෝභය, ද්වේෂය, මෝහය, කෙලෙස් මොකක් වෙනවද? මතුවේ. ඇයි ලපටි, අමුයි, කෙලෙස් බහුලයි. තේරුණාද? එතකොට මේ නගරේ ඒ තරුණ බව නැති කරලා වියලි බව ඇති කරගන්න කවුද උත්සාහවන්ත වෙන්න ඕනේ? තමන් උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ වතුර නොබී ඉන්න එහෙම කියන එක නෙමෙයි මේ කියන්නේ. මොකද්ද මේ? මේ කෙලෙස් අපි මොකක් කරන්න ඕනේ? එතකොට තමයි අපේ චන්ද්‍රපාල මහත්තයා වියලි නුග ගහක් බවට පත් වෙන්නේ. දැන් තේරෙනවද? පැහැදිලි. ඒකට කෙටේරි පිපාර වැදුනට කෙලෙස් මතුවෙන්නේ නෑ, කිරි මතුවෙන්නේ නෑ. එතෙන්ට සමිත් වැඩ කවුද එහෙනම් කරගන්න ඕනේ? තමන් කරගන්න ඕනේ. මට තව විනාඩි 5යි තියෙන්නේ. අපි ඉක්මනින් යන්කෝ අවසාන භාගයට. මොකක්ද? ඒකට මගක් මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු තැනක තියෙනවා. අපි ඒකත් මතු කරගමු. ග්‍රීෂ්ම කාලයට උඩට නගිනවා දූවිල්ල. ග්‍රීෂ්ම කාලය කියන්නේ පායන කාලේ. හොඳට අහගන්න. දූවිල්ල මතුවෙන. හැබැයි වැහි වහිනකොට අර දූවිල්ල ආගියතක් නැහැ. දැන් ඔබ පාරවල් වල යනකොට දකිනවා දූවිලි මතුවෙලා තියෙනවා. ඒ දෙපස බැලුවාම අවට තියෙන ගස්වල පවා මොනවද බැඳිලා තියෙන්නේ? අර දූවිලි බැඳිලා. හැබැයි වැහි වහිනකොට චන්ද්‍රපාල මහත්තයා අර ඔක්කොම හේදිලා පොළොවේ දූවිලි නෑ. ගස් ටික හරි කොළ පාටයි. කල්පනාවෙන් අහගන්න. ආන්නේ වගේ ආනාපාන සතිය නැති කෙනාට ඔන්න බුදුහාඳුරු පැහැදිලි කරනවා. මොකද්ද? ආනාපාන සතිය වැඩිමින් සිතෙහි හටගන්න ලාමක අකුසල් අපිටත් මොකක් කරන්න පුළුවන්? දූවිලි අයින් කරන්න පුළුවන්. මොකද ආනාපාන සතිය කිව්වේ? ඔය එක කාරණයක් සමිත් මෙතෙන්ට යොදාගෙන. හරි. මොකද්ද? හුස්ම ඉහළ ගැනීම සහ පහළ හෙලීම. ඔකට කියනවා කමඨහන. කමඨහනක් කියන්නේ භාවනාවට ගන්න මොකද්ද? අරමුණ. මොකද්ද මේ තිලිනි කියන්නේ? සිහියෙන් ජීවත් වෙන්න. අවබෝධයෙන් ජීවත් වෙන්න. එක කමඨහනක් ගත්තා. නේද? ඕක තව විදිහකට ගන්න පුළුවන්. මොකද්ද? සක්මන. දෛනිකව කරන කටයුතු අවබෝධයෙන් කරන සිහියෙන් ජීවත් වෙන. දැන් තේරෙනවද ඇත්ත? එහෙනම් අවබෝධයෙන් සිහියෙන් කටයුතු කළොත් තමයි දූවිලි අපිටත් මොකක් කරගන්න පුළුවන්. එහෙම නැති කෙනාගේ දූවිලි මොකක් වෙනවද? කෙලස් දූවිලි තව මොකක් වෙනවද? වැඩි වෙනවා. දැන් මේක තේරුන්නේ රූපනන්දට. තේරිච්ච නැති නිසා තමයි කෙලස් දූවිලි යාගේ මොකක් වුනේද? තැවරුණා. හරි. එයාට තිබුණේ නැහැ. මොකද්ද? සිහිය. කල්පනාව තිබුණේ නැහැ. දැන් මෙතන වුණත් සමහර කෙනෙකුට දැන් මේ බණ ටික මුල ඉඳලා හොඳ කල්පනාවෙන් අහගත්ත සමහර කෙනෙකු. සමහර කෙනෙකුට මේක මොකක් වෙන්නේ නැද්ද? තේරෙන්නේ නැහැ. ඇයි නොතේරෙන්නේ? එයා මේක මුල ඉඳලා හරියට කල්පනාවෙන් මොකද්ද? ආයේ මේ බණ කතාව යන්නේ ආරම්භෙත් ඕනේ අවසානෙත් ඕනේ. හරිය ධම්මහඳුරු බණ කියද්දි එහෙමයි. ඒක මුල මග ඇරුණොත් අල්ලගන්න හරි අමාරුයි. මේ යන්නේ යම් පෙළ ගැස්මකට. මේක මේ එහෙම් මෙහෙන් ගත්තු කාරණා ටික නෙමෙයි. නේද? දැන් අපි ආයි ඉවර කරන්නේ කොතනින්ද? අර කිරි ගහට පොරවෙන් ගහපු තැනට ආයි යනවා අපි. තේරුණාද? දැන් මේක අල්ලගන්න බෑ. එහෙම් මෙහෙන් කෑලි මොකක් වුණොත් අතෑරුණා. අතෑරෙන්න එපා. අතහැර ගන්න එපා. එතකොට එහෙම අතහැරෙන්නේ අර කෙලෙස් දූවිලි අපේ මොකක් වෙන නිසාද? මතු වෙනවා. ආන්නේ කෙලෙස් දූවිලි වලට මතු වෙන්න නම් ඉඩ මොකද්ද තියන්න එපා.
දැන් මෙහෙම අපි ඕක තේරුම් ගමු. දැන් යන්කෝ ආයි මුලටම අපි ආරම්භයේදී හාමුදුරුවෝ කියලා දුන්නා. ලපටි තරුණ ඇසතු ගහට, දිබුල් ගහට, නුග ගහට පොරවෙන් ගැහුවම් මොකක් වෙනව කිව්වද? ඇයි ඒවා තරුණ නිසා. එතකොට වියලි ගහට පොරවෙන් ගැහුවට, දිබුල් ගහට, ඇසතු ගහට ඒක එන්නේ නැහැ කිව්ව මොනවද? ඇයි? වේලිලා. ආන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා රාගය, ද්වේෂය, මෝහය ප්‍රහීන කරපු කෙනාට කෙලෙස් නෑ. දැන් අපි එතෙන්ට වැඩ කරගන්න ඕනේ. එහෙනම් රාග, ද්වේෂ, මෝහ මේ කෙලෙස් වල ස්වභාවය ඔබට පැහැදිලි කරලා දෙන්න තමයි මම අර ගාතාව ගත්තේ. ඒ ගාතාව ASCII අපි මතු කරගත්ත මොකද්ද? මේ සිරුර ජරාවටපත් වෙනවා කියන එක තීරින්නේ. කාටද තීරින්නේ නැත්තේ? කෙලෙස් බහුල කෙනාට. එයා හිතන්නේ හැමදාම මේක පුළුවන් මෙහෙමයි කියලා. දැන් තේරෙනවද ඇත්ත? හරි. ඊළඟට තමන් මැරෙනවා කියන එක තේරෙන්නේ කාටද? අර කෙලෙස් බහුල කෙනාට. හරි. දැන් පැහැදිලිද? ආන්න එයා තව මොකද්ද? තව මාන්නෙන් යුක්තයි. ඇයි? කෙලෙස් බහුලයි. මාන්නය කියන්නේ කෙලෙස්නේ. නේ? ඊළඟට එයාට බොහොම ඉක්මනින් අමතකයි මොකද්ද? කළ උදව් නේද තියෙන්නේ? ಗುಣමකුවෙක් එයා. එයාගේ ස්වභාවය හරියට මොන වගේද කියනවනම් එයාගේ සිරුර පෙන්නලා දෙනවා මොකද්ද? අර ඇටකටු කෑලි 300යි නහරවල් 900න් ගැට ගැහිච්ච මොකක් වගේද? නුවරක් වගේ කිව්වා. මේක තේරුම් නොගෙනනේ රූපනන්ද අරේම කටයුතු කළේ. දැන් පැහැදිලිද? හැබැයි රූපනන්දට මේ පාඩම බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා දුන්නා. කොහොමද කියලා දුන්නේ? ඊට වඩා ලස්සන රූපකායක්ම වලා අනේ ඔයාට තියෙන ওই සිරුර මොකද්ද කියලා. මේවා එක එක්කිනාට සාපේක්ෂයි. මිල මුදල් ධන දාන්නේ ඔය හැම එකක් මෙහෙමයි. නේද? ලෝකේ ලොකුම සල්ලිකාරයත් එක්ක අපි කවුද කුරුවිට නේද? සාපේක්ෂයි. පෙන්නලා දුන්නා. ඒක රූපනන්ද තේරුම් ගත්තා. එහෙනම් අපිත් මොකද කරන්න ඕන? කල්පනාවෙන් වැඩ කරන්න ඕන. නැත්තම් කෙලෙස් නැමැති දූවිලි අපෙත් මොකක් වෙනවද? බැඳෙනවා. නේද? වැහි වහිනකොට ඒ දූවිලි අතුරුදහන් වෙනවා වගේ අවබෝධයෙන් වැඩ කරන කෙනා කෙලෙස් දුහුවිලි බැඳෙන්න දෙන්නේ නැහැ. දැන් තේරෙනවද ඇත්තට? ආන් එහෙම කෙනා තමයි නිවනට මොකක්ද? මග හදා ගන්න. එහෙනම් ඕන් අද බණ කතා. ආන්ගේ නිවනට මග හදා ගන්න. මේ කෙලෙස් දූවිලි කල්ලා දාලා නේද? මේ නගරේ ස්වභාවය අපි තේරුම් අරගෙන මේ නගරේ ස්වභාවය ඊළඟට අර වියලි නුග ගහ ඇසතු ගහ බවට පත් වෙන්න අපිත් මොකක් කරන්න ඕනේද? වැඩ කරන්න ඕන. නැත්තම් සසරේ යන්න වෙනවා. ආන් එතෙන්ට වැඩ කරගන්න ඔබටත් කටයුතු සිද්ධ කරගන්න ඔබටත් මේ සසර නිමා කරගන්න ඔබටත් අද මේ සිදු කළ මහා ධර්ම දානමේ පින්කම් උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මල්ලිකාම්මේ දැන් සතුටු දුන්න ලස්සන පින්කමක් කළා. හොඳට බණ ටිකක් ඇහුවා. හැමෝම එකතු වෙලා නේද? මම අර මුලදි මතක් කළේ මෙතෙන්ට එන ඔබට ඔබේ පින්කම සාර්ථකව කරලා දෙන එකත් ඒ වගේම මොකක්ද? ජීවිතේට හිතන්න යමක් කියලා දෙන එකත් කාගේ කාර්යයද? ඒක අපේ කාර්යය. ඔගොල්ලෝ මේකට ලොකු කැපකිරීමක් කළා නේද? කාලය වැය කළා මේ වෙන්නේ. එහෙමද? තමන්ගේ ධනය වියදම් කළා මේ වෙන්නේ. ශ්‍රමය කැප කළා මේ වෙන්නේ නේද? කාලය, ධනය, ශ්‍රමය වැය කරගෙන තමයි මේ ගමන ආවේ. මේක මේ නිකන් විනෝද වෙන්න ආපු ගමනක් නෙමෙයි. මේවා මේ ආවට ගියාට කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි. තේරුණාද කියන්නේ? මේක නිකන් මේ හුදු ටීවී එකේ බණක් කළා කියලා මේව පැත්තකට දාලා එතෙන්ට බෑ. තේරුණාද? කරන දේ අපි හරියට කරන්න ඕනේ. දැන් සතුටුද චන්ද්‍රපාල මහත්තයා? ඕන් ලස්සන පින්කමක් කළා. අරමුණ අර මියගිය ආදරණීය අම්මා තාත්තට පින් දෙන්න. ඒක එහෙම වෙන්න නම් අපි පින්කම කරන්න ඕනේ. දැන් පින්කම කළා. දැන් අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන්.
නේද අම්මේ? එහෙනම් අපි සතුටු සිතින් පින් දෙමු. ඒ තමයි ආදරණීය අම්මා, පී සොපියා ආදරණීය අම්මා සහ එම්.ටී. එමානිස් ආදරණීය තාත්තා. මේ ඇතුළු පරම්පරාගත සියලු මියගිය ඥාතීන් මේ පින අනුමෝදන් වේවා. දුකින් අත මිදේවා, සැපවත් වේවා. ඔබේ නමින් මියගිය සියලු ඥාතීන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ පින්කමට මූලිකත්වයේ ගත්ත අපේ විදුහල්පතිතුමා මෙතන නෑ, අසනීප තත්ත්වෙන්, වීරසේන මහත්මයා. ඒ වගේම එම්.ටී. ජෙන්නෝන උපාසිකා මාතාව අම්මා මෙතන ඉන්නවා. ඒ වගේම එම්.ටී. මල්ලිකා දුව, ඊගාව දරුවෝ හැටියට අපේ සමිත් මහත්මයා, තිලිනි දුව ඇතුළු ඒ පවුලේ දරුවෝ මේ පින්කම වටා එකතු වුණා. ඒකතු වෙච්ච හැම දෙනාටමත් අපේ සුදුමැණිකේ විජේසූරිය ඒ ගුරුමෑණියන්ටත්, ඒ වගේම අපේ චන්ද්‍රපාල මහත්මයා ඇතුළු පොඩි දරුවෝ හැම දෙනාටමත් නේද? පැමිණි හැම දෙනාටමත්, ඒ වගේම බණ ටික අහපු රටවාසී ලෝවාසී හැමෝටමත්, අපි හැමෝටමත් උතුම් නිවනින් සැනසීමටම මේ පින හේතු වාසනා වේවා. හැමෝම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.